කොහොමද ඔයාලට? දැන් වෙලා උදේ 6:00යි. අද මම ටිකක් වේලාසර නැගිට්ටා. මොකද අද මට ක්ලාස් දවසක්. ඉතින් මම ඉස්සෙල්ලම කළේ බුදු පහන තියන්න මල් කඩන්න ගියා. මල් ටික කඩන් එනකොට අම්මත් ඒක හදලා. ඉතින් ටිකක් වෙලා ඉඳලා මම ක්ලාස් යන්න තමයි ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් කොහේ යන්නත් කලින් මෙයාට කන්න දීලා තමයි යන්න ඕනේ. පරක්කු වෙච්ච නිසා ඉක්මනට ක්ලාස් ආවා. ඉතින් මේ තමයි මගේ උදේ කෑම එක. ක්ලාස් එකේ ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා මට වීඩියෝ මුකුත් ගන්න බැහැ. ඉතින් දැන් මේ ක්ලාස් ඉවර වෙලා ගෙදර යන ගමන්. දැන් වෙලාව 5:45යි. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න ටිකක් එළියට යන්න තමයි හදන්නේ. අපිට පිගන් කෝප්ප වගයක් ඕන වෙලා තිබ්බා. ඒ ටික ගන්න මේ ආවේ. මේ තරවතුගොඩ ස්පා සුපර් මාකට් එකට එහා පැත්තේ මෙතන පිගන් කෝප්ප වල ප්‍රයිසස් හරිම අඩුයි. අපි ඒ ටිකත් බලලා එහෙම අරගෙන ලේඩි ජේ එකටත් ආවා. ලේඩි ජේ එකෙත් ඇවිදලා ඕන කරන ඇඳුම් ටිකකුත් අරගෙන රැට කන්න කොට්ටාව KFC එකට ආවා. රැට කාලා තව ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න ගියා. ඒක මම වීඩියෝ කරේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒ ගිහිල්ලා ගත්ත බඩු ටික. අපි එන ගම උමන්දාව ග්‍රීන් හට් එකටත් ගියා. මොකද අපි කලින් ඒකට ගිහිල්ලා තිබ්බේ නැහැ. මේ ස්පයිසි පාන් ටෝස්ට් එකයි, පිටිකිරි එකයි, කොස් නූඩල්ස් එකයි, හතවාරිය පිටි පැකට් එකකුයි ගත්තා. අපි ගෙදර එන ගමන් කීල්ස් එකට ගිහිල්ලා ගෙදරට ඕන කරන ඉතුරු බඩු ටික අරගෙන ආවා.
ගිහින් එන්න. ඊළඟ බ්ලොග් එකෙන් ආයෙ හම්බෙමු.